හයි සුබ සකින් ෂෝට් විඩියෝ අප්ඩයක් අරගෙනවල තියන්නේ වගේම අලුතෙන් වීඩියෝස් බලන්න සෑහෙන පිරිසක් එනවා කියලා මට පේන්න තියෙනවා විශේෂයෙන් ක්‍රිප්ටෝල්ට අලුත් අයහෙමත් ඉතින් ගයිස් මේක හරි රිස්කී වැඩක් ක්‍රිප්ටෝල ට්‍රේඩ් කරන එක අපි බොහොම පරිස්සමෙන් තමයි ක්‍රිප්ටෝල ට්‍රේඩ් කරන්න ඒවගේම අපි බෑක්ස් දෙකක් තියගෙන එකක් හොඩලින් බෑග අනිතකයි ස්විං ට්‍රේඩින් බෑග එක හොඩලින් බෑග එක අපි තන්නේ කවධරි දවසක සමහරකොයින් අපි හොල් කරන්න ඉන්න දේවල් මෙන්න මේ වගේ ප්‍රයිස්කට 5x 10x මේ වගේ යාවි හෝල් කොයින් සිසනයක් එක්ක ඒකින්ද අපි බෑක් එක හෝල් කරන්න ඉන්නවා මාකට එක මොන විදියට ගියත් ඩ්‍රොප්පුනත් අපපුනත් අපේ පොෂන්ස් වලට යනක අපි හෝල් කරන්න ඉන්නවා එතකොට අනිතක තමයි ස්වින් ට්‍රේඩ් බෑග එක ස්වින් ට්‍රේඩ් බෑග කියල කියන ෂෝට් ටර්ම් මාස දෙක තුන මේ වගේ රේන්ජගේ අපි ට්‍රේඩ්ස් දානවා ස්වින් ට්‍රේඩ්යක් විදිට ඩේ ට්‍රේඩ් නෙමේ ගයි ස්වින් ට්‍රේඩ් රිස්ක ටික් අඩු කියල කියන්න පුළුවන් ඩේ ට්‍රේඩ් වලට වැඩිය ස්වින් ට්‍රේඩ්ල ඉතින් ප්‍රශ් එක අඩුයි මේ වගේ දෙවල් හින්දා පින් ට්‍රේඩ් දානක ගොඩම්ම ලේසි මේ වගේ ගයිස් එක විදි ට්‍රේඩ් කරන්න පුළුවන් ඉතින් අලුතෙන්නම් ක්‍රිප්ට මකටෙන්නේ ගොඩක් සැලකිලිමත් වෙන්න ඒවගේ මේ පේන කියනවනෙවෙයි අපි කරන්නේ ප්‍රොබ්බිල්ටික අනුව මගටක යන්න පුළුවන් පැත්ත ඩිසයිඩ් කරනවා එක නිර්ණයකත් එක්ක ඒවගේම USA වල මැක්ට්‍රෝ ඉකොනොමියක් ගැන අපි කතා කරනවා අපි වීඩියෝස් රිවිය් කරනවා CNBC එකේ වීඩියෝස් බලනවා ටොම් ලීගේ වීඩියෝස් බලනවා මේ වගේ දේවල් ගොඩක් අරගෙන තමයි මේ තියෙන ඉකොනොමි එකේ තියෙන ෆැක්ටර්ස් එක්ක බිට්කොයින් මොන පැත්තට දෙන්න පුළුවන් මේ වගේ දේවල් ගයිස් ඩිසයිඩ් කරන්න හරිද ඉතින් අපි යමු ඉස්සෙල්ලම දැන් බිට්කොයින් chart එක ගැන බලන්න ඉතින් අර දේවල් මම කතා කරේ අලුතෙන් ක්‍රිප්ටෝ මාකට් එකට එන අයට ඉතින් බිට්කොයින් chart එක ගත්ත පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ තියෙන ලයින් එක අපිට රෙසිස්ටන්ස් ලෙවල් එකක් විදිහට වැඩ කරනවා ගයිස් මේ වෙනකොට අපිට කලින් සපෝට් එක විදිහට මේ රේන්ජ් එකේදී ඒ වගේම මේ රේන්ජ් එකේදී මේ රේන්ජ් එකේ සපෝට් එක හෝල්ඩ් කරේ නැහැ ටික දවසක් හෝල්ඩ් කරා නමුත් ඊට පස්සේ බ්‍රේක් ඩවුන් වුණාට පස්සේ මේ තියෙන ඩිසෙන්ඩින් පැරල් channel එකේ පහළ ලයින් එකට ගියා ඒ වගේම අපි කතා කරා මාකට් එක කොච්චර බෑරිෂ් වුණත් මේ තියෙන වෝ එකත් එක්ක වෝ එක විසඳුණාට පස්සේ මොකක් හරි එකකතාවයකට ආවට පස්සේ රැලියක් යයි නමුත් ඒකතාවකට ඇවිල්ල නෑ ඉස්්‍රයිල් ඉරාන් තමත් ෆයිට් කරනවා නමුත් USA මේ ෆයිටෙන් සපුර්ණයම අයින් වෙලා ඉන්න ඉතින් ඒකත් එක්ක තමයි මකට ගොඩක් පොසිටව් ලෝකයේ මොන යුද්ධ තිබුණොත් කමක් නෑ USA ඉන්වෝල් වෙනකොට මකට ඔලටයිල් වෙනවා නමුත් USA ඉන්වෝල් වෙන් නෑ කියල ලෝන්ටම් වෝහකට USA ඉන්වෝල් වෙන් නැති තාක්කල් මකටකට හොඳයි හරිද බයි නිවසයත් තමයි අන්තිමට අපිට බලාගන්න පුළොන්ගේ මේ රේන්ජස් වලින් මකට අපලාති නොදැන් අපි ඉන්නේ රෙසිස්ටන්ස් ලෙවල් එක මේන් රෙසිස්ටන්ස් ලෙවල් එක ගයිස් ඉතින් ඩොල අනු 6500න් උඩට වගේ ප්‍රයිස්සය ගෙනහිල්ලා මේ රේන්ජගේ දවසත් දෙයක් තියාගන්න පුළොන්නොත් ගොඩක් හොඳයි ඒවගේ අපි කතා කරපු දෙයක් තමයි මෙතන්දි වෙන්න මොකක්ද මකට මේ විදිර අප්පෙනවා ඊට පස්සේ මේ විදිට සයිඩ්වේස් වලට කන්සලඩේට් වෙනවා නැත්තම් ABC කරෙක්ෂණයක් කියන්න පුළුවන් එහෙම නැත්තම් බුල් ෆ්ලැග් එකක් කියන්න පුළුවන් ඉතින් මේ වගේ දෙයක් දැක්කට පස්සේ තවදුරටත් ප්‍රයිස් එක අප් වෙන්න පුළුවන් chance එක තවදුරටත් වැඩි හරිද ඉතින් දැන් ඩිසෙන්ඩින් පැරල් channel එකක් ගත්තට පස්සේ ප්‍රයිස් එක ගොඩක් වෙලාවට මේ රේන්ජස් වලින් ඉඳන් ආපු මෙන්න මේ අපර් ලයින් එක බ්‍රේක් කරලා යන්න පුළුවන් chance එක වැඩි ඉතින් අපි ඩිසෙන්ඩින් පැරල් channel දිගටම වගේ ගත්තොත් එහෙම මේක ඩිසෙන්ඩින් පැරල් channel එක ඔට බලාගන්න පුළුවන් මේ ලෙවල් එක බ්‍රේක් කරගෙන මේ අපර් ලයින් එකේ රෙසිස්ටන්ස් ලෙවල් එක බ්‍රේක් කරගෙන අප් වෙලා තියෙනවා. එතකොට මෙතෙන්දිත් එහෙමයි. මෙතරම් ඩිසෙන්ඩින් පැරල් channel එක. එතකොට මේ තියෙන්නේ ඩිසෙන්ඩින් පැරල් channel එකක්. මේ තියෙන්නේ ඩිසෙන්ඩින් පැරල් channel එකක්. මේත් එහෙමයි. මේත් එහෙමයි. මේ තියෙන අපර් ලයින් එක බ්‍රේක් කරගෙන ප්‍රයිස් එක යම් තාක් දුරකට අප් වෙන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ guys ascending parallel channel එකක්. මේ ලෙවල් එක බ්‍රේක් කරගෙන ප්‍රයිස් එක නැත්තම් මේ තියෙන සපෝට් ලෙවල් එක බ්‍රේක් කරගෙන ප්‍රයිස් එක පහට ඩ්‍රොප් වෙන්න පුළුවන් තමයි පුළුවන් chance එකක් තමයි වැඩිපුරම තියෙන්නේ. ඉතින් අපි තමත් හිතනවා මේ තියෙන අපර් ලයින් එක බ්‍රේක් කරගෙන යන්න පුළුවන් chance එකක් තියෙයි කියලා ඉස්සරහ දවස්වලදී. එතකොට අපි ෆ්‍රැක්ටල් එකක් ගැන කතා කරා guys. ඉතින් මේ ෆ්‍රැක්ටල් එකේ විදියට තාමත් Bitcoin chart එක move වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි ඊට resistance level එක වෙන්නේ 1,90,000. ඉතින් මේ 1,90,000 break කරනවද නැද්ද කියලා බලන්න. එහෙම නැත්නම් දිගටම මේ ෆ්‍රැක්ටල් එක ෆලෝ කරනවද කියලා බලන්න. දිගටම ෆලෝ කරනවා කියලා අනිවාර්යෙන් ගැරන්ට් කරන්නේ නැහැ guys. ඉතින් මේ රේන්ජ් එකට ගියොත් එහෙම මේ රේන්ජ් එක බ්‍රේක් කරන් ගියොත් එහෙම අතරම අපි බුල් ෆ්ලැග් එක බ්‍රේක් කරන් ගියා වෙනවා. ඉතින් හැමදාමක් කියනවා වගේ ඉතින් මේක probability එකක් අනුව අපි ඩිසයිඩ් කරනවා මේ තියෙන ඩිසෙන්ඩින් පැරල් channel එකේ 80% විතර chance එකක් තියෙන මේ ඩිසෙන්ඩින් පැරල් channel එකක් වුණාට පස්සේ බුලිෂ් පැටර්න් එකක් මේ අපර් ලයින් එක බ්‍රේක් කරලා යන්න පුළුවන් chance එක තමයි වැඩි.
ඒක තමයි අපේ නිගමනය මේ ඩිසිනින් පැරල චානලක දිහා බලුවට පස අපට පේනතින් ඉතින්යි බලම ස්රහ දවසල්දී මොකද වෙන්න කියලා අපි වීඩියෝ අප්ඩේට් අරගෙන එන්න ඉතින් ගොඩක් දවසකර දවසක්කර වීඩියෝ අප්ඩේට් දානවන් පුළුවන්තර ට්‍රයික දෙන්නම් ඉතින් මේතම විඩියෝ අපි තාත්තුලින් හම වාට සුවදසක්